ඔයාලගේ ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකත් ඔන් කලාම සද්‍යාවට බ්ලේඩ් එක කරකෙන්නේ නැද්ද? නැත්නම් බ්ලෙන්ඩර් ජැග් එකේ යටින් වතුර ලීක් වෙනවාද? මේ වගේ වුණාම අලුත් ජැග් එකක් ගන්න හරි රිපෙයාර් කරන්න කඩවල් ගාන රින් ගන්න හරි ඕනේ නැහැ. අද easy lazy YouTube නාලිකාව තුලින් අපි කියලා දෙන්නේ රුපියල් 50ක් වගේ පුංචි මුදලකින් ගෙදරදීම විනාඩි දෙකෙන් බ්ලෙන්ඩර් එක අලුත් එකක් වගේ හදා ගන්න ආකාරයයි. ගොඩක් වෙලාවට බ්ලෙන්ඩර් එකේ සද්ද විතරක් ඇවිත් බ්ලේඩ් එක කරකෙන්නේ නැත්තේ මේ යට තියෙන ප්ලාස්ටික් හෝ රබර් දත් කෑල්ල ගෙවිලා ගියාමයි. මේක ගලවන්න හරිම ලේසි. රෙදි කෑල්ලකින් බ්ලේඩ් එක අල්ලගෙන මේ කෑල්ල දකුණු පැත්තට කරකවන්න. මතක තියාගන්න බ්ලෙන්ඩර් වල ඇන පුරුල් එන්නේ දකුණු පැත්තට. දැන් ඔයාලට ඕනම කඩේකින් රුපියල් 50කට වගේ ගන්න පුළුවන් අලුත් කප්ලින් කෑල්ලක් අරගෙන ඒක වම් පැත්තට කරකවලා තද කරන්න. ඒ වගේම බ්ලේඩ් එක මොට වෙලා නම් බ්ලෙන්ඩර් එක ඇතුළට ලුණු කුඩු ටිකක් දාලා විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරන්න. එතකොට බ්ලේඩ් එක ආයෙත් හොඳට කැපෙන ගානට මුවහත් වෙනවා. බලන්න දැන් බ්ලෙන්ඩර් එක සුපිරියටම වැඩ කරනවා. වැඩේ හරිම ලේසි නේද? සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. මේ වගේ හැමෝටම වැදගත් ප්‍රායෝගික වැඩ දැනගන්න easy lazy YouTube නාලිකාව අදම subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට share කරන්න. අතක ඇතුව bell icon එක ඕල් දාලා තියාගන්න. easy lazy ජීවිතයට ලේසි පාඩමක්.